නවීෂ් ප්‍රාසංගික ලක්ෂණත් එක්ක ගීත ගයන්නේ ඔන්න ඔය විදිහට. හරිම ලස්සනයි. මොකද අපි ගියවරත් නවීෂ්ට බය වුණා. අර මම බොහොම බය වුණා කියනකොට ඒ විදිහටම අදත් ටිකක් බය වුණා. නැද්ද? අනිවාර්යයෙන්ම නියමයි. පර්ෆෝමන්ස් නම් සුපිරි. ස්ටේජ් එකට නැතුවම බැරි. ස්ටේජ් එකට නැතුවම බැරි නවීෂ්. මේ වින්ස මොන හරි දෙයක් කියන්න තියෙනවා. ඒක තමයි. මම නම් හොඳට එන්ජොයි කරා ඒ සෝන් එක මන් දන්නේ. බද කෙවින්ස විතරනේ මෙතන ඩ්‍රීම් ස්ටාර්ස් නැගිටලා ඩාන්ස් කරලා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි පොඩ්ඩෙක් වෙයි කියලා චරිතාක්කේ දැන් අපි ලකුණු දෙන වැඩේ මෙයාගෙත් අපි මෙයාවත් පොඩ්ඩක් හෝල් කරමු. ඔව් අපි හෝල් කරලා මොකද ඇත්තටම අපි එහෙම මේ හෝල් කරන්නේ අද 3 දෙනයිනේ ගීත ගායනා කරන්නේ. ඉතින් මම හිතනවා අවසානයේට අපි රිසල්ට් එක දෙන එක සාධාරණයි. අනිවාර්යෙන්. අපි එහෙම කරමු නේ පුතේ. හරි. කමන්නේ නැද්ද නවීෂ්? කමන්නේ නේ කමන්නේ. ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා උත්තරය හදන් ඉන්නේ. ඔව් කමන්නේ නේ. මේ නවීෂ් කියන්නකෝ දැන් ඉතින් ජනප්‍රිය වෙන්න ඔන්න මෙන්න නින්නේ ඔය. ඔයගේ අංකෙ මොකක්ද? 5. අංක 5. අංක 5. නවීෂ් නම් දන්නවා වගේ කොහොමද SMS කරන්න ඕනේ කියලා. දන්නවනේ නවීෂ්? ඒක චුට්ටක් අමාරුයි යන්නේ. තේරෙන්නේ නැද්ද සර්? ඔව් සෝරි. එහෙනම් ඉතින් අපේ මේ මං කොහොමද මෙයාව අපි හඳුන්වන්නේ? ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි. බැරි. නවීෂ්ට ඔබ ආදරයෙන් නම් ලියලසිස්සනක් අංක 5 යොදා. අංක 5 යොදා 99.2ට හැකිතා SMS කරන්න. නවීෂ් දැන් අපි කියවන කොහොමද SMS කරන්න ඕනේ කියලා. ඔයාට ආදරය කරනාට SMS කරන්න කියලා කියන්න බලන්න. හැමෝම මාව ජනප්‍රිය තරුව ගන්න ඕන නම් මට ආදරේ නම් හැමෝම මට SMS කරන්න. අන්න එහෙම කරන්න ඕනේ ආදරේ නම්. ඒකත් අපිට බය හිතෙන විදිහට කිව්වේ අපි බය වුණා. ආදරේ නම් හැමෝම මාව ජනප්‍රිය කරන්න කැමති නම් අංක 5ට නවීෂ් වෙනින් SMS කරන්න. සොබා බේබි මවගේ විශ්වාසයයි සොබා දම්රකවරණයයි.